ඉතින් ගයිස් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද මේ Facebook එකේ views වැඩි කරගන්නේ කියලා. ඉතින් ගොඩක් අය අහපු දෙයක් තමයි මේ Facebook monetization ගන්න යනකොට ගොඩක් අය Facebook page හදනවා. ඉතින් page හදුවට පස්සේ ඔයාලට මේකට views ගන්න බෑ views එන්නේ නැහැ කියලා ගොඩක් අය මට කියලා දෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්නම් proof එකම කොහොමද මේ Facebook එකේ වීඩියෝ ෆොටෝ දාලා ඔයාලට views ගන්න කියලා. ඉතින් ඔයා ඉස්සරම යන්න ඔයාගේ Facebook account එකට මම මේ මගේ ඔරිජිනල් Facebook එකට යන්නේ. ඉතින් මෙතනින් ඔයාලට දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නනවා. මෙන්න මේ විදිහට. මෙන්න මෙතන දකුණු පැත්තේ ඔයාලට පෙන්නයි ඩයරි කැලි තුනක් එක්ක මෙන්න මේක උඩ ඔයා එකපාරට ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නන්නේ ඔයාගේ නමත් එක්කම තියෙන ප්‍රොෆයිල් එක ඔයා දන්නවා ඇති ඒක යන විදිය මෙන්න මෙහෙම කියපුවාම ඔයාගේ මෙන්න මේ විදිහට සියලුම විස්තර තියෙනවා. හරිද? ඉතින් මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මේකේ ෆලෝවර්ස්ලා ගන්න කොහොමද ගොඩක් මේ Facebook එක ගැන වීඩියෝස් මම ගෙනා. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙතෙන් ඔයාලට පේනදී මගේ ෆලෝවර්ස්ලා 2900ක් ඉන්නවා. ඉතින් ඊයේ වෙද්දී හිටියේ මගේ ෆලෝවර්ස්ලා 2000යි. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා 900ක් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව මම කියන්නම්. මෙතන ඔයාලට පේන ඇති reels කියලා. ඒ කියන්නේ අපි වීඩියෝ දාද්දි දාන්න ඕනේ reels. හරිද? අපි TikTok දාන්නේ ඒ වගේ තමයි. එතකොට මෙතන ඔයාලට පේන ඇති මේ reels කියන තැන ඔයාලා එකපාරට ටච් කරන්න ඕනේ. ඔයාලට මම මෙතන පේන්නනම් මෙතන පින් කරලා තියෙනවා. මම දැන් මාසෙකට විතර කලින් දාපු වීඩියෝ එකක් මේක ඔයාලත් දකින්නදී 4 ලක්ෂ ගාණක් ඔයාලට පේන ඇති මේක views ගිහලා තියෙනවා. ඉතින් මේකෙන් තමයි ගොඩක්ම ආවේ. ඊට පස්සේ මම වීඩියෝ එකක් දැම්ම ඔයාලට පෙන්නන්න දවස් 3කට කලින් වෙන්න මේක ගිහිල්ලා 3,54,000ක්. ඉතින් මේක මාසයක් ගියාට පස්සෙත් 4 ලක්ෂ ගාණක් ගිහපෙක දවස් දෙකකින් මේක ගියා 3,54,000ක්. ඊට පස්සේ ඒ වෙලෙම මම මේකට views ගියාට පස්සේ ඒත් එක්කම දැම්මා මෙන්න මේ වීඩියෝ එක. ඊට පස්සේ මේක දැම්මා. ඊට පස්සේ මේක දැම්මා. ඊට පස්සේ මේ හතරම දැම්මේ එකම දවසේ. ඒ කියන්නේ මේ දෙක මේක දවස් දෙකකින් පස්සේ දාලා views ගියාට පස්සේ මේ ටික එක දවසක තමයි මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් කලින් ඔයාලට පේන ඇති මේ ගොඩක් ඒවට views ගිහිල්ලා නැහැ 100 ගණන් 400 ගණන් 200 ගණන් මේ පේනවා ඇතිනේ. පොඩි ගණන් තමයි මේකේ views ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඒ හේතුව තමයි මේකේ අපි මුලදී වීඩියෝ දාද්දී ඒක එකම කැටගරි එකක් එක දාන්න ඕනේ. ඒ කියන්නේ travel නම් travel මොන comedy නම් comedy ඒ වගේ විදිහට ඔයා දාන කැටගරි එක එකම වෙන්න ඕනේ. හරිද? ඒක එහෙම වුණොත් තමයි මොකද එහෙම වෙන්න ඕනේ කියලා මම කියන්නේ. දැන් අපි වුණත් කොමඩි channel එකට ගිහපුවම අපි ඒකේ වෙනම බණ තිබ්බොත් එහෙම අපි එහෙම කැමති නෑනේ ඒව බලන්න. ඒකට කොමඩි නම් කොමඩි විතරයි. අන්න ඒක තමයි එකම හේතුව. ඒකට මොකද කොච්චර followers හැදුනත් ඔයාගේ වීඩියෝ බලන්න නැති ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා ඔයා එකම කැටගරි එක කරන්න. ඉතින් මම එකම කැටගරි එකනේ මේ මෙතන කරලා තියෙන්නේ. ඉතින් බල්ලෝ දානවා, බන්න දානවා. ඒ වගේ දේවල් කරනවා. හරි traveling කරනවා, ගොඩක් දේවල් දානවා. ඒක තමයි මගේ එක වෙලාවකට views එන්නේ, එක වෙලාවකට views එන්නේ නැති. තව views ගන්න පුළුවන් එකම ක්‍රමයක් තමයි ඔයා කටහඬ දාලා ඔයාගේ දෙයක් පුදුම හිතෙන දෙයක් මේක කරන්න ඕනේ. මේ වීඩියෝ වල පුදුම හිතෙන දෙයක් මිනිස්සුන්ට බලන් ඉන්න හිතෙන දෙයක් මේකේ අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ. නැත්නම් කට්ටිය බලලා ඔහේ යනවා. හරිද? ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එතකොට පළවෙනි එක්කිනා දෙවෙනි එක්කිනා මේක වීඩියෝ බලද්දි එයාට සැටිස් නම් එයා ලයික් එකක් දාන. එතකොට Facebook එකේම මේක ඔටෝම කට්ටිය අතරේ ෂෙයා කරනවා මේක views යන්න හොඳයි කට්ටිය බලනවා කියලා. එතකොට ඉවර වෙන්නම බලනකොට තමයි මේක views යවන්නේ. ඉතින් ගොඩක් අය දන්න ඇති දෙයක් තමයි ගොඩක් අය හිතන්න ඇති දෙයක් තමයි මෙන්න මේක ඔහේ වීඩියෝ දාගෙන යනවා. ඉතින් මමත් ඔහේ මේක channel එක කරපු එක. ඉතින් හිතුවේ නෑ මේ විදිහට followers එයි කියලා. ඉතින් ඔයාලට පේනදි සෑහෙන views මේකේ දැන් යනවා. ඉතින් මේකේ views ගන්න time එකක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම වීඩියෝ දාලා බෑ. උදේටත් දාලා දවල්ටත් දාලා හැම වෙලෙම දැම්මම views එන්නේ නැහැ. ඔයාගේ views යනවා ඒ වගේ දෙයක් අර අදාහ ගන්න බැරි දෙයක් කියන්නේ බලන් ඉන්න හිතෙන දේවල් දවසම දැම්මත් ඒ views අනිවාර්යෙන් ඒවට views යනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. හරිද? අපි normal මේ Facebook එක කරගෙන යද්දී ඔයාට වීඩියෝ දාන්න time එකක් හදාගන්න ඕනේ. ඔයා හැමදාම හවස 6ට වගේ දානවා. මොකද හැමෝම 6න් පස්සේ රෑ වෙලා online ඉන්නේ. අන්න ඒ time එකේ ගොඩක් අය වීඩියෝ බලනවා වැඩි. එතකොට ඔයා ඒ time එකට target කරලා තමයි වීඩියෝ දාන්න ඕනේ. එතකොට views එනවා. ඇත්තටම වැඩි වෙනවා. ඒක ඔයාලා ටෙස්ට් කරලා බලන්න. ඔයාලා page එකක් හදන්න නැත්නම් page එකක් හදන්න. මම වීඩියෝ දාලා තියෙනවා මගේ channel එකේ Facebook page එකක් හදන විදිය. ඉතින් ඔයාලට පේන ඇති views ගන්න විදිය මෙන්න මේ විදිහ තමයි. views ගන්නවා කියන්නේ views ආවට පස්සේ ඉතින් followersත් මේ වගේ එනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම කියන්නම් කොහොමද followersත් ගන්න කියලා. මේ වීඩියෝ වලින්ම ඔයාලට පුළුවන් රහසිගත දෙයක් තියෙනවා. මේකෙන් කොහොමද followers වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට දාන්න. ඉතින් මම මේකටවත් hashtag එකක්වත් මේ වෙනකන් දාලා නැහැ. ඔයාලට පුළුවන් මේ නම search කරලා ඕනම් බලන්න hashtag එකක්වත් මම දාන්න නැතුව නිකම්ම තමයි මේ වීඩියෝස් දාන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට views ගන්න පුළුවන්. ඇත්තටම කොච්චර කට්ටිය බෑ කිව්වත් මේක පුළුවන්. ඉතින් ඉදිරියට මම ගේනවා මේකේ monetization ගන්න විදිහ මේ වගේ ගොඩක් දේවල් මම මේකේ ඔයාලට ගේනවා. ඉතින් හැමදාම ඔයාලා ෆොටෝ එකක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මතක ඇතුව නැත්තම් මේකේ රීච් එක බහිනවා. දාන්න නැතුව ටිකක් කල් හිටියොත් එහෙම අනිවාර්යෙන් ටිකක් කල් ඇද්දි මේක
ඔයාලගේ channel එක අඩු වෙනවා views අඩු වෙනවා. එතකොට views එන්නතු මේකක් එනවා කියන මුලදී අපිට සමහර අයගේ වීඩියෝ වලට views එනවා සෑහෙන. ඊට පස්සේ නවත්තලා ආයෙ පටන් ගත්තොත් එහෙම ආයෙ මේකට views එන්නේ. ඊට ටික කාලයක් යනවා හැදෙන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාලට සරලව මේක කියලා දෙන්න තියෙන්නේ. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න. ඉතින් WhatsApp channel එකක් තියෙනවා. ඒකට මතක ඇතුව join වෙන්න. ඒකට මම ගොඩක් දේවල් දානවා. ඔයාලට වටින දේවල්. ඉතින් ඔයාලට සුබ දවසක්.